ඊළඟ වැඩේ තමයි ඔයා යන්න ඕනේ Chrome browser එකට. Chrome browser එක use කරනවා නම් ඇත්තටම හොඳයි. මොකද අපිට extension එකක් තියෙනවා download කරගන්න. Chrome browser එකට ගියා. මම දීලා තියෙන link එකෙන් my extension කියලා වෙනම link එකක් මම ඔයාලට දෙන්නම්. ඒ link එක click කරලා මෙන්න මේ extension එක download කරගන්න. හරි. මෙන්න මේක WA send bulk message free plugin. මෙන්න මේ extension එක ඔයා download කරගන්න ඕනේ. ඒ extension එක download කරගෙන add to Chrome දුන්නා. add to Chrome දෙන්න ඊට එක add කරන්නද කියලා අහනවා. එතනින් ඊට පස්සේ add extension කියන එක දෙන්න. හරි. දැන් මේක download වෙනවා extension එක. අපි පොඩි වෙලාවක් ඉමු බලාගෙන. හරි extension එක download වෙලා ඉවරයි. extension එක download වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ WhatsApp account එක. ඔයා message යවන්න ඕන WhatsApp account එක. message යවන්න ඕන WhatsApp account එක මෙන්න මෙතනින් log වෙන්න තියෙන්නේ. ඔයාට අදාළ WhatsApp account එකට ඔයා දැන් log වෙන්න අවශ්‍යයි. හරි. log වෙන්න අවශ්‍යයි. මෙතනදී හොඳම කතාවක් කියන්න ඕනේ. මෙහෙම bulk message යවද්දී WhatsApp account එක ban වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ban වෙන්න තියෙන සම්භාවිතාව වැඩි කියන්නේ ඔයාගේ මේ account එක අලුත් account එකක් නා. අපි හිතමු දැන් ඔයා ඊයේ account එක හැදුවා. අද bulk messages යවන්න try කරනවා. ආන් ඒ වගේ account ඇත්තටම ban වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අනිත් දේ තමයි මෙතනදී ඔයාට attachment කරලා, ඒ කියන්නේ මොනවා හරි picture එකක්, මොනවා හරි document එකක් මේකට attach කරලා ඔයාට මේ message එක යවන්න මෙතනදී පහසුකමක් නැහැ. ඔයාට එහෙම පහසුකම ගන්න පුළුවන් මේ extension එක pro version එක ඔයා download buy කරොත්. ඒක ඔයාගේ කැමැත්ත. ඔයාගේ business එක අනුව ඔයා ඒක තීරණය කරන්න පුළුවන් ඔයාට. හැබැයි මම කියන්නේ ඔයා මේ free tool එකෙන්, ඔයා මේ free option එකෙන් ඔයා පුළුවන් තරම් business orders ගන්න. business orders අරගෙන ඔයාගේ business එක improve කරගන්න. business එක දියුණු කරගන්න. business එක දියුණු කරන එකෙන් ඔයා මේ free tool එක use කරලා ඔයාගේ business generate කරගන්න. ඔයාගේ business වැඩි කරගන්න. orders ගන්න. ආන් ඒකෙන් ඊට පස්සේ ඒන business වල එන සල්ලි වලින් ඔයා pro version එකට යන්න. කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔයා free tool එක use කරලා තමයි මේ business ගත්තේ. ඒ නිසා මම කියන්නේ හැම වෙලාවකම තමන් business එකකින් ගන්න මුදල් තමන්ගේ වියදමට විතරක් නෙවෙයි, තමන්ගේ business එකට investment කරන්න. හරි. අපි යන් ඊළඟ පියවරට. හරි. මම මගේ business account එකට දැන් log වෙනවා. හරි. මම business account දැන් මගේ මේ business account එකට මම log වෙලා තියෙන්නේ. අපි බලමු extension එක use කරලා bulk message යවන්නේ කොහොමද කියලා. හරි. මට එක දෙයක් කියන්න අමතකුණා. ඔයා මේ extension එක download කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන extension එක click කරලා ඔයාගේ මේ WA send bulk message මේ extension එක pin කරගන්න. ඔයාගේ extension එක මෙතන මෙහෙම pin කරගන්න. හරි. pin කරගත්තු extension එක ඊට පස්සේ ඔයා WhatsApp එකට log වුණා. හරි. log වෙලා ඉවරයි. දැන් ඔයා යනවා මෙන්න මෙතන pin කරගත්තු. දැන් මගේ අනිත් browser එකේ ඉන්නේ මම. මගේ අනිත් account එකේ. දැන් මෙතන මම ඒකත් මෙතනත් extension එක download කරලා pin කරගෙන තියෙනවා. ඊට පස්සේ extension එක click කරන්න එකපාරක්. හරි. දැන් මම මේ කලින් ගහපු WhatsApp campaign එකක් තියෙන්නේ. numbers 250ක් ගහපු එක. හරි. දැන් ඔයාට අවශ්‍ය message එක ඔයා මෙන්න මෙතන type කරගන්න. ඔයාට අවශ්‍ය message එක මෙන්න මෙතන දැන් type කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය message එක මෙන්න මෙතන type කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා +94 කියන එක. මොකද අපි දැන් මේක හැදුවේ ශ්‍රී ලංකාවේ numbers generate කරගන්න විතරයි. එතනින් ශ්‍රී ලංකාව select කරලා ඔයා අර download කරගත්තු Excel file එක මෙන්න මෙතනට upload කරන්න. ඔයා download කරගත්තු Excel file එක මෙන්න මෙතෙන්ට upload කරන්න. දැන් මම යනවා upload කරන්න. හරි. ඔන්න මම මේක upload කරගත්තා.
අප්ලෝඩ් කරගෙන මම මැසේජ් එක දාගන්නවා මගේ. හරි මගේ මේ මැසේජ් එක දාගන්නවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔයාට මේ මැසේජ් එක සෙන්ඩ් කරද්දී set time gap කියලා එකක් තියෙනවා. ඔන්න ඕක ඔයා අනිවාර්යයෙන්ම මේ first time use කරද්දී අනිවාර්යයෙන්ම set time gap එක දෙනවා. අන්න එතනට මෙන්න මෙතෙන්ට send to මෙන්න මෙතන send to කියන එකට ඔයා 50ක් දෙන්න. නිකන් ඉලක්කමෙන් 50 ටයිප් කරන්න. ඊට පස්සේ time gap එක ඔයා දෙන්න මෙතන 2 minutes කියලා. මෙතන 50 දෙන්න මෙතන 2 minutes කියලා දෙන්න. මේ first time use කරන කෙනෙක්ට තමයි. මොකද first time තමයි මේක අපිට දෙන්නේ. ඊට පස්සේ මේකේ pro version එක අපිට මෙයාලා ගන්න කියලා කියනවා. හරි. ඒ ටික කරගත්තු ඔයා මෙන්න මෙතන දැන් ඔයා දැන් last වෙන්නේ ඔයාගේ business එක ගැන තව කෙනෙක්ට දැනුවත් කරන්න bulk operation එක, bulk SMS, bulk campaign, message WhatsApp message campaign එකක් run කරන්න තමයි. දැන් මේ ඔක්කොම හරි. මෙන්න මෙතන දැන් ඔයාට අවශ්‍ය ඔයාට අවශ්‍ය නම්බර්ස් ටික මෙතන සිලෙක්ට් කරගත්තා. Excel ෆයිල් එකක් through. එතකොට දැන් ඔයාට මෙතන ඔයාට යවන්න අවශ්‍ය මැසේජ් එක ටයිප් කරගත්තා. මං කිව්වා ඇටැච්මන්ට් අපිට පාවිච්චි කරන්න බෑ කියලා. නමුත් මෙයාලා මුල් මැසේජස් 100ට වගේ ඇටැච්මන්ට් ෆ්‍රී දෙනවා. හැබැයි ඊට පස්සේ ඔයා ප්‍රෝ version එක ගන්න ඕනේ, buy කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතනින් මැසේජ් එක ටයිප් කරා. ඊට පස්සේ send option එක දෙන්න තමයි තියෙන්නේ. මට මෙතනදී කියන්න අමතකුණා. ඔයාලා first time use කරනවා නම් මේ WA send එකට ඔයාලට login වෙන්න කියයි. WA send එකට login වෙන්න කියයි. ඒ කියන්නේ ඔයාගේ number එකක් ගහලා නැත්නම් email එකක් කෝ දීලා ඔයාලට log වෙන්න කියයි. ඒක නිකන් normal login interface එකක් විදිහට තමයි තියෙන්නේ. කිසිම බය වෙන්න එපා. කිසිම දෙයක් නෙවෙයි. ලොකු දෙයක් නෑ එතන. ඔයාගෙන් ඉල්ලන දේ ඔයාට දෙන්න විතරයි තියෙන්නේ. ඒ දීලා ඔයාට මේ interface එක load කරගන්න පුළුවන්. හරි දැන් අපි message එක අපේ run කරමු. මම send button එක ඔබනවා. හරි. ඔන්න දැන් අපේ message campaign එක start වෙලා තියෙන්නේ. ඔන්න දැන් ඔයාට පෙන්නනවා WhatsApp number එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මෙයා send කියන option එකෙන් මෙයා ඔයාට පෙන්නනවා. හැබැයි හදිස්සියරි අපි random generate කරපු numbers වල WhatsApp number එකක් නැත්නම් wrong number කියලා මෙයා identify කරගන්නවා. දැන් මෙන්න අපේ WhatsApp campaign එක run වෙනවා. ඔන්න ඔච්චරයි මට කියන්න තිබ්බේ තමන්ගේ small business එක මේ මුළු ලංකාවම දැනෙන business එකක් කරගන්න ඔයාලට මේකෙන් පුළුවන්. කියන්න ඕනේ හොඳම කතාව මේක 250 හැව්වා උපරිම දවසට 250 ගානේ 5ක් වගේ use කරන්න. ඒ කියන්නේ Excel file 5ක් upload කරලා දවසක් ඇතුළත Excel file 5ක් upload කරලා campaign එක run කරන්න. කිසිම ගැටලුවක් නැහැ. මම කලින් කිව්වා වගේ WhatsApp account එක ban වෙන්න තියෙන සම්භාවිතාව වැඩි අලුත් account වල. හැබැයි ඔයා කලින් ඉඳන් active වෙච්ච WhatsApp account එක නම් මෙතන කිසිම issue එකක් වෙන්නේ නැහැ. මට 100% guarantee කරලා කියන්න බෑ. නමුත් ඔයාට කිසිම ලොකු issue එකක් නැතුව ඔයාට මේ campaign එක run කරන්න පුළුවන්. මොකද මම මේ වෙද්දි ඊයේ ඉඳන් 15ක් විතර ඊයේ පෙරේද වගේ ඉඳන් Excel file 10ක් 15ක් විතර මම run කරා. කිසිම issue එකක් ආවේ නැහැ මට. මම දන්නේ ඉස්සරහට මට වෙයිද නැද්ද කියලා. හරි. ඔන්න දැන් අපේ campaign එක run වෙන ගමන් තියෙන්නේ. මේ පේනවනේ. අදාළ එක්කෙනාට message එක යනවා. හරි එහෙනම් එහෙම තමයි ඔයාගේ වැඩේ සිද්ධ වෙන්නේ. thank you එහෙනම් වීඩියෝ එකේ රැඳිලා හිටියට. එහෙනම් වීඩියෝ එකේ තියෙන හොඳ නරක කමෙන්ට් එකකින් දාන්න, like කරන්න, share කරන්න, subscribe කරන්න, bell notification එක all දාලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.